සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නිදාන කතාව. මංජුශ්‍රී කුමාරයනි, නරනායකයන්න් වහන්සේගේ ශ්වේත වර්ණ වූ කෙස් රැල්ලකින් හාත්පස පුබුදුවන රශ්මියක් විහිදන්නේ ඇයි? මන්දාරව සහ මංජුෂික පුෂ්පයන් වර්ෂාවක් මෙන් පතිත වෙමින් සුවඳ පතුරවමින් බොහෝ හදවත් ප්‍රහර්ෂණයට පත් කරවන්නේ මක් නිසාද? මෙම කරුණ නිසා මහ පොළව සමස්තයම වශයෙන් පාරිශුද්ධත්වයට පත්වන්නේය. එමෙන්ම මෙම ලෝකය විවිධ වූ සය ආකාරයෙන් වෙවුලන්නේය. දැන් සමාගමයෙහි සිටින්නා වූ පිරිසෙහි සෑම දෙනම ප්‍රීතියට පත්ව ඇත. ඔවුන්ගේ ශරීර සහ මනස් තෘප්තියට පත්ව ඇත. පෙර නොවූ විරූපයක් අත්පත් කරගත්තාක් මෙනි. ඌර්ණරෝම ධාතුවෙන් විහිදෙන රැස්වලින් පෙරදිග ආලෝකමත් වන විට 18,000ක් ක්ෂේත්‍රයන්හි රන් පැහැ ඇතිවන්නේය. අවීච්‍ය නරකාදියේ සිට භවාග්‍රය දක්වා විවිධ වූ ක්ෂේත්‍රයන්හි සය විධ වූ පැවතුම්වල ජීවත්වන සත්වයෝ උපතේදී සහ මරණයේදී ඔවුන් වෙන තත්ත්වයන් ඔවුන්ගේ හොඳ සහ නරක ක්‍රියා ඇසුරෙන් පැන නගිමින් ඒවායේ ඵල වශයෙන් සැප සහ දුක ඔවුහු ලබා ගනිති. මෙහිදී ඒ සියල්ලම දැකිය හැකිය. උතුම් වූ නායකයන්න් අතර සිටින සිංහයන් මෙන් ඊටාම සියුම් වූ සූත්‍ර ධර්මයන් දේශනා කරමින් සිටින්නා වූ බුදුන් වහන්සේලාද මම දකිමි. උන්වහන්සේලාගේ හඬ පිරිසිදුය. මధుර ස්වර පිට කරමින් අසංඛ්‍ය වූ ලෝක ධාතුන්හි සිටින්නා වූ බෝධිසත්වරුන්ට ධර්මය උගන්වති. උන්වහන්සේලාගේ බ්‍රහ්ම ස්වරය සියුම් සහ ගැඹුරු වන නිසා එය ඇසීමට මිනිසුන්ට ආශාව උපදවන්නේය. සෑම බුදු කෙනෙක්ම තම බුද්ධ ක්ෂේත්‍රය තුළ විවිධ වූ හේතුන් සහ ප්‍රත්‍යයන් නිසා අසංඛ්‍ය වූ උපමා කතා ගෙන හැර දක්වමින් බුද්ධ ධර්මය පැහැදිලි කරමින් ජීවී සත්වයන් බුද්ධත්වයට පත් කරවමින් සත්‍ය වූ ධර්මය දේශනා කරති. දුකට මුහුණ දෙන පුද්ගලයෙකු මහලු බව, නිරෝගී බව සහ මරණය නිසා දුක් වන්නේ නම් එම දුකෙහි පරම අවසානය උදා කරමින් ඔහු සඳහා උන්වහන්සේලා නිර්වාණය දේශනා කරති. අතීතයේදී බුදුන් වහන්සේලාට පූජාවන් කර ඇති නිසා මිනිසෙකුට පුණ්‍ය සම්භාරයක් රැස්ව ඇත්නම් එමෙන්ම ඔහු වටා උසස් වූ ධර්මයක් සොයන්නේ නම් ඔහු ඒ සඳහා උන්වහන්සේලා ප්‍රත්‍යේක බුද්ධ යානය දේශනා කරති. විවිධ වූ පුණ්‍ය ක්‍රියාවන් වගා කිරීම නිසා අසමසම ප්‍රඥාව සොයා යන්නා වූ යම්කිසි බුද්ධ පුත්‍රයෙකු සිටීනම් ඔහු සඳහා උන්වහන්සේලාට ශුද්ධ වූ මාර්ගය දේශනා කරති. මංජුශ්‍රී කුමාරයනි, මම මෙහි සිටිමින් ලක්ෂ සංඛ්‍යාත ක්ෂේත්‍රයන් දක්වා මෙබඳු දේ දැක ඇත, අසා ඇත. ඒවා බොහෝ ප්‍රමාණයක් වන අතර මම දැන් ඒවා කෙටියෙන් පවසන්නෙමි. ගංගා නම් නදියෙහි වැලි කැට තරම් බෝධිසත්වවරු විවිධ හේතූන් සහ ප්‍රත්‍යයන් නිසා බුදුන් වහන්සේගේ මාර්ගය සොයා යන්නා වූ ආකාරය මම එම ක්ෂේත්‍රයෙහි දකිමි. දාන පාරමිතාව පුරමින් සමහරු රන්, රිදී, පබළු, මුතුමැණික්, මහාර්ඝ වූ බෙලි කටු, දියමන්ති සහ අනෙකුත් නිධානයන්, දාසයන් සහ දාසියන්, රථවාහන, අත්කරගත්ත සහ රත්නයන්ගෙන් විභූෂිත වූ පුද්ගලයන්ද දන් දෙති.